මම කියන වීඩියෝ එකේ මොනවද කතා කරන්න කියලා ජීවිතේ සාර්ථක කරගන්න නින්ද කොයිතරම් දුරට වැදගත්ද මේ ගැන මනෝවිද්‍යාව බුදුදහම ලෝක ප්‍රසිද්ධ පොත්පත්වල තියෙන කරුණු ඊළඟට ජීවිතේ සාර්ථක කරගත්ත පුද්ගලෝ මේ ගැන කියලා තියෙන්නේ මොනවද ඒ සියලු කරුණු එක ජීවිතේ සාර්ථක කරගන්න නින්ද වැදගත්ද කියන දේ ගැන අපි කතා කරමු සමහර විට මේ වීඩියෝ එක බලද්දි රෑ 12 1-2 වෙලා ඇති. සාමාන්‍යයෙන් රැට නිදාගන්නේ කීයද? පාන්දර 1-2 වෙනකම් ෆෝන් එක බලලා TikTok, YouTube, Facebook මේ වගේ දේවල් වලට ගිහිල්ලා වෙනත් වෙබ් අඩවි වලටත් ගිහිල්ලා හෙට වැඩ නේද කියලා හිතනවාම තමයි නිදාගන්නේ. එතකොට වෙලාව බලද්දි ගොඩක් රෑ වෙලා. උදේ නැගිට්ටට පස්සේ ඇඟට පණ නැහැ මස්ත ගතිය මොනවද කරන්නේ කියලා හිතා ගන්න බෑ නැගිටින්න බෑ වගේ එළාම් එක 10 පාරක් විතර වදින්න ඕනේ නැගිටින්න මේක ඔයාට වෙලා තියෙනවද එහෙනම් මේ ප්‍රශ්නේ ඔයාගේ හැකියාවේ තියෙන ප්‍රශ්නයක්ද ඔයාගේ ප්‍රශ්නයක්ද නැත්නම් ඔයා මේ ගත කරන රුටීන් එකේ තියෙන අවුලක්ද අද මම පෙන්නලා දෙන්නම් ලෝකෙ සාර්ථක වෙච්ච මිනිස්සු මොනවද කරන්නේ රැට කොහොමද යාළගේ රුටීන් එක යන්නේ කතාව පටන් ගන්නේ 1965 රැන්ඩි ග්‍රැඩ්නර් කියලා අවුරුදු 17ක පාසල් ශිෂ්‍යයෙක් ඉන්නවා මෙයාට ඕනේ වෙනවා ලෝක වාර්තාවක් තියන්න මොකක් ගැන දන්නවද වැඩිම කාලයක් නිදාගන්නේ නැතුව ඉඳලා ඔහු තීරණය කරනවා අවුරුදු දවස් 11ක් එක දිගට ඇහැරලා ඉන්න. මුලදී මේක විහිළුවක් වගේ පෙනුනට දවස් 2ක් විතර යද්දි මේ වැඩේ ටිකක් භයානක වුණා. දවස් 2කින් මෙයාගේ ඇස් ફોකස් කරගන්න බැරි වුණා. දවස් 3ක් යද්දි මෙයාගේ මූඩ් ඩවුල් වෙලා පිස්සෙක් වගේ වෙන්න ගත්තා. දවස් 5ක් යද්දි එයා කවුද කියලාත් මතක නැති තත්ත්වයකටපත් වුණා. භයානකම දේ උනේ දවස් 10කට පස්සේ. 10කට පස්සේ එයාට මේ නැති දේවල් පේන්න ගත්තා. ඔහු හිතුවේ එයා පාපන්දු ක්‍රීඩකයෙක් කියලා. ඊළඟට පාරේ තියෙන බෝඩ් අනම්මන මිනිස්සු වගේ පේන්න ගත්තා. අන්තිමට එයා රිකවර් වුණා. හැබැයි විද්‍යාවට ලොකු පාඩමක් ගන්නවා. ඒ තමයි නිින්ද නැති මොලේ කියන්නේ බ්‍රේක් නැති වාහනයක් වගේ කියලා. දැන් අපි ලංකාව දිහා බැලුවොත් සමීක්ෂණ කියන විදිහට අපේ රටේ වැඩිහිටියන්ගෙන් 140ක් හරියට නිදාගන්නේ නැහැ. ඔයත් ඉන්නේ මේ 140 කොටේ. ඔයාම හිතලා බලන්න. බලමු මේකේ විද්‍යාත්මක පැත්ත. ඔයා නිදාගන්නේ නැති වුණාම ඇත්තටම ඔයාට මොකද වෙන්නේ? සරලව කිව්වොත් ඔයා දවස පුරාම වැඩ කරද්දී ඔයාගේ මොළයේ ඇතුලේ ඇඩෙනොසින් කියලා රසායනිකයක් එකතු වෙනවා. මේක හරියට වාහනයක් දුවද්දී අර එන්ජින් වල ඇතුලේ එකතු වෙන්නේ කාබන් කුඩු වගේ දෙයක්. අන්න ඒ වගේ. මේ කුඩු ටික සුද්ධ වෙන්නේ ඔයා තද නින්දකට ගියාම විතරයි. අපේ මොලේ තියෙනවා ග්ලයිකොමස්ටික් සිස්ටම් කියලා සිස්ටම් එකක්. මේක හරියට අර පාර අතු ගන්න නගර සභා සේවකයෝ රැට වැඩ කරන්නේ දැකලා තියෙනවා. අන්න ඒ වගේ. එහෙම නැත්නම් මේ දැන් එන්ජින් එක ඇතුලේ කාබන් කුඩු එකතු වුණාම අපි සුද්ධ කරලා අයින් කරලා ලස්සනට දිලිසෙන්න තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. දැන් ඔයා නිදාගන්නේ නැතුව ඇහැරලා ඉන්නවා මොනවාරි වීඩියෝස් බලනවා ඊළඟට කෝපි එකක් බීලා දිගටම ඇහැරලා ඉන්නවා. මේ වුණාම අර මොලේ එකතු වෙන කුණු ටික සුද්ධ වෙන්න විදිහක් නැති වෙනවා. ඔයා කරන්නේ බ්ලොක් කරලා තියාගන්න එක විතරයි. ඒකෙන් වෙන්නේ මොකද්ද? ඔයාට දේවල් මතක හිටින්නේ නැහැ. අලුත් දේවල් ඉගෙන ගන්න බෑ. ඉක්මනට කේන්ති යනවා. වැරදි තීරණ ගන්නවා. ඔයා හිතන් ඉන්නවා නම් රෑ එළි වෙනකම් වැඩ කරලා ඔයා ප්‍රොඩක්ටිව් වෙනවා කියලා. නෑ. එහෙම වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ වගේ බ්‍රේන් එක ඩැමේජ් වෙන එක විතරයි. අපි බලමු මේ ගැන බුදුදහමේ මොනවද කියලා තියෙන්නේ කියලා. දැන් සමහර අය හිතනවා සාර්ථක වෙන්න නම් නිදා ගන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ පවා නිදාගත්තේ අඩුවෙන් කියලා. මේක ලොකු වැරදි මතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාව. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාව ගැන. ඒක නොවලා ටිකක්
ගැඹුරින් හොයලා බලන්න අවශ්‍යයි කියලා හිතනවා. හොයලා බලන්න. උන්වහන්සේ දවස පුරාම ධර්ම දේශනා කළා, භාවනා කළා. හැබැයි රාත්‍රියේදී උන්වහන්සේ નિયમિત වේලාවකට සැතපුණා. බුද්ධාම පැහැදිලිව කියන දෙයක් තමයි අධික නිින්ද ආලස්‍ය කම්මැලිකම ඇති කරනවා. නිින්ද නැතිකම ශරීරය සහ නුවණ දුර්වල වීමට හේතු වෙනවා. නියම නුවණ වැඩෙන්නේ සමබරව මධ්‍යම ප්‍රතිපදාවේ බැලන්ස් එකේ ගියොත්. වෙහෙසටපත් වුණ මනසකට සත්‍ය දකින්න බෑ. ඒ ගැන සඳහන් වෙනවා ගැඹුරින්. මම මේ තාගෙටින් කියන්නේ මෙතනදී කතා කළ යුතු දේවල් ටික. ඔයාට නිවැරදිව තීරණ ගන්න ඕනේ නම් ඔයාගේ මනස ප්‍රබෝධමත්ව තියාගන්න කියලා බුද්ධ දේශනාවන් වල සඳහන් වෙනවා. කතා කරා මනෝවිද්‍යාව නැත්නම් විද්‍යාත්මක පැත්තෙන් නින්දේ තියෙන වැදගත්කම ගැන බුදුදහම මේ ගැන කියලා තියෙන දේ ගැන. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සාර්ථක වෙන්න නින්ද වැදගත් කියන දේ නිසා ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු මේ ගැන මොනවද කියලා තියෙන්නේ කියලා බලමු. ඇමොසන් නිර්මාතෘ ලෝකේ ලොකුම සමාගමක් කරන මිනිස්සේ එයා කියනවා මම දවසට පැය 8ක් අනිවාර්යෙන් නිදා ගන්නවා. මගේ හොඳම තීරණ මම ගන්නෙ හොඳ නිින්දකට පස්සේ කියලා. ඊළඟට බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ එයා කියනවා මම තරුණ කාලේ නිදාගන්නේ නැතුව වැඩ කරපු එක එයා කරපු ලොකුම මෝඩකමක් කියලා එයා විශ්වාස කරනවා. දැන් එයා දවසට පැය 7ක් අනිවාර්යෙන් නිදා ගන්නවා. එතකොට ඉලොන් මාස්ක් ලෝකේ කාර්ය බහුලම මිනිස්සේ ටෙස්ලා SpaceX මේ ඔක්කොම කරගෙන යනවා. එයා කියනවා මම පැය 6කට වඩා අඩුවෙන් නිදාගත්තොත් මගේ වැඩවල ක්වොලිටි එක බහිනවා කියලා. හරි. දැන් මට කියන්න ඔයා Amazon නිර්මාතෘ බිල් ගේට්ස් එහෙම නැත්නම් ඉලොන් මාස්ක් තරම් කාර්ය බහුලද? ඒත් ඔයා ඒ මිනිස්සු තරමවත් නිදාගන්නේ නැත්තේ ඇයි? රහස මේක තමයි. අපි අද මෙතන ඉන්නත් ඔවුන් එතන ඉන්නත් වැදගත්ම හේතුවත් මේක. එයාලට ස්ලීප් එක ස්කිප් කරේ නෑ. එයාලා අනවශ්‍ය විදියට සෝෂල් මීඩියා, Netflix එහෙම නැත්නම් ඔය වගේ දේවල් වල කාලය ගත කරේ නෑ. දවසට නිශ්චිත වෙලාවක් තියලා අනිවාර්යෙන් පැය 7ක් 8ක් එයාලා නිදාගත්තා. මේක තමයි අපි අද මෙතන ඉන්න සහ එයාලා එතන ඉන්න බලපාන ප්‍රධානම හේතුව. රියල් ලයිෆ් එක ගැන කතා කරමු. ලංකාවේ අපේ තත්ත්වය ගැන. රෑ 10ට විතර ඇඳට යනවා දනන් නිදා ගන්නවා මහන්සි කියලා ඇඳට යනවා. ෆෝන් එක අතට ගන්නවා. Facebook, TikTok, YouTube ටිකක් යනවා. ඊට පස්සේ පිරිමි ළමයි නම් බහුතරයක් වෙන වෙබ් අඩවි වලටත් යනවා. කොහොම හරි දන්නේම නැතුව පාන්දර 1-2 වගේ වෙනවා. ඇත්තටම නිදාගද්දි ඒ වගේ වෙලාවක් වෙනවා. ඊළඟට උදේ ලාම් එක දෙපාරක් වදිනවා, 3 පාරක් වදිනවා, ස්මූස් කරනවා. ඊළඟට බස් එකේ යද්දි, කෝච්චියේ යද්දි තමයි නිදාගන්නේ. දවස ඔෆිස් එකට ගියාට ඔයා ඔෆිස් එකේ පැය 3න් කරන්න පුළුවන් වැඩේ දවසම කරනවා. එහෙම නැත්නම් ඔයාගේ දවසේ තියෙන ප්‍රොඩක්ටිවිටි ගතිය නැහැ. හරියට වැඩක් කරෙන්නෙම නැහැ. එතකොට මේ සිස්ටම් එකේ දවුල තියෙන්නේ නැත්තම් අපේ සිස්ටම් එකේ දවුල තියෙන්නේ. මේ රටේ ඉඳන් දිනු වෙන්න බෑ. අපිට ගේමක් ගහ ගන්න බෑ කියන දෙයට වඩා මම දකින දේ තමයි අපි හරි ක්‍රමවේදයකට හරි විදිහට යන්නේ නැහැ. අපේ එක පැත්තකින් අපේ දැනුම අඩුකම සහ අපි හරියට හිතන්නේ මේ දේවල් කොහොමද වෙන්නේ, මගේ මොනවද වැරදි කියලා තමුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරගෙන බලන්නේ. අපි කාට හරි ඇඟිල්ල දික් කරලා වැඩේ අතාරින්න තමයි බලන්නේ. එතකොට ලෝකේ මහන්සි වෙනවට වඩා මිනිස්සු දියුණු වෙන්නේ හරි තීරණ ගත්තොත්. තීරණ ගන්න නම් ඉඳ ඉතා වැදගත් මොලේ හරියට ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන්න ඕන. මම මොනවද කරන්න ඕනේ අද ඉඳන් මම මොනවද කරන්න ඕනේ? මේකට විසඳුමක් නැතුව මම හිතනවා වීඩියෝ එකේ අවසානය යන්නේ නැති වෙයි කියලා. ඉතින් මම විසඳුම දීලම වීඩියෝ එක අවසන් කරන්න. දවස් 7ක් මේ දේ කරන්න. මේ දේවල් 5 විතරක් කරොත් ඔයා සතියක් ඇතුළත ඔයාට තේරෙයි ඔයාගේ ජීවිතේ
වෙනස කොච්චරද කියලා. ඊට පස්සේ සතියකට පස්සේ මට කමෙන්ට් එකක් දාන්න. කියපු කතාව ඇත්තනම් ඇත්ත නැත්නම් බොරු මේව වැඩක් නැහැ කියලා. හරි. එක වෙලාවක් ෆික්ස් කරගන්න. මම නිදා ගන්න යන්නේ මේ වෙලාවට. ඔයාගේ ටයිම් ටේබල් එක, ඔයාගේ ජොබ් එක, ඔයාගේ වැඩ කටයුතුත් එක්ක මේ වෙලාවට මම අනිවාර්යෙන් නිදා ගන්න යනවා කියලා ෆික්ස් කරගන්න. මේ වෙලාවට අනිවාර්යෙන් නිින්දට යන්න. සතියාන්තේ සතියේ දවස් හැම දවසකටම එක වෙලාවක් තියාගන්න. හරි. ඊළඟට ඒ යන්න පැයකට කලින් ෆෝන් එක අයින් කරන්න. නිින්දට යන්න පැයකට කලින් අනිවාර්යෙන් ෆෝන් එක අයින් කරන්න. මොකද ෆෝන් එකේ තියෙන බ්ලූ ලයිට් වලින් හෝමෝන බ්ලොක් කරනවා. ඔයා තව ඇහැරවල තියාගන්න අවශ්‍ය හෝමෝන නිකුත් කරනවා. එතකොට ඔයාලට නිදිමත ඔයාලට එන්නේ නැහැ. ඉතින් ෆෝන් එක පැයකට කලින් අයින් කරන්න. ඊළඟට නැගිට ගමම ඔයා උදේට නැගිට්ටාම එළියට බහැලා හිර එළියට උළඟට පරිසරයට ටිකක් නිරාවරණය වෙලා දවස පටන් ගත්තා කියලා ඇඟට සිග්නල් එකක් දෙන්න. ඊළඟට දවල් 2කින් පස්සේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවල් 2කින් පස්සේ කෝපි, තේ, එනර්ජි ඩ්‍රින්ක් වගේ දේවල් බොන්න එපා. පැය 8-10ක් නිදා ගන්න කලින් ඉඳන්ම ඒකට බ්‍රේක් එකක් දෙන්න. වැදගත්ම දේ ඇඳට ගිහින් නිින්ද යන්නේ නැත්නම් මේක බුදුන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය ඊළඟට මේ යුදපටයන් කරන ට්‍රික් එකක් ඉක්වන්න නිින්ද යන්න කරන ට්‍රික් එක මේක කරන්න. තප්පර 4ක් හුස්ම ගන්න. 1 2 3 4 කියලා තප්පර 4ක් හුස්ම අරගෙන ඇඟ ඇතුළට අරගෙන තප්පර 4ක් ඒක ඇඟ ඇතුලේ අල්ලන් ඉන්න. ඊළඟට තප්පර 6ක් එමින් පිට කරන්න. මේක විනාඩි 5ක් කරොත් ඒ කීප වතාවක් කරොත් විනාඩි 5න් වාට හරියට කරොත් නිින්ද යනවා. එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරනවා. ජීවිතේ දිනන්න ඕනේ නම් මුලින්ම ඔයාගේ දවස දිනන්න ඕනේ. ඔයාගේ මොළේ ක්‍රියාකාරීව තියාගන්න ඕනේ. දවස දිනන්න නම් රාත්‍රිය දිනන්න ඕනේ. සාර්ථක වෙන්න පටන් ගන්නෙ වැඩ කිරීමේ විතර නෙමෙයි. අපි කොච්චර වැඩ කරත් දැන් ඔයාගේ වයස කීයද? කොච්චර කල් ඔයා වැඩ කරත් ඔයාගේ දෙමව්පිය වැඩ කරත් අපි සාර්ථක වෙලා නැහැ. ඒකට මුලින් ඉඳන් මේ සාර්ථකත්වයට යන ගමන මුලින් ඉඳන් පටන් ගන්න නම් මෙතන ඉඳන්ම පටන් ගන්න, නිින්දේ ඉඳන්ම පටන් ගන්න. මේ වීඩියෝ එක මම කරේ මම හිතන් ඉන්නවා ඉස්සරහට නිින්ද ගැන තව ටිකක් වැඩිපුර කතා කරන්න. channel එකේ අරමුණ තමයි මිනිස්සෙක් මුලින් ඉඳන් ජීවිතේ ඉහළ තැනටම යනකම් යන්න ඕනේ මාර්ගය හරියට පැහැදිලි කරන එක. හරි පියවරෙන් පියවරට යන එක. ඉතින් අපි බලමු එක්කෙනෙක් හරි මේ දේවල් අහලා ජීවිතේ සාර්ථක කරගත්තොත් ඒක තමයි මගේ සතුට. මාත් මේ දේවල් වලින් මේ වීඩියෝ කරන ගමන් මේ දේවල් වලට කරුණු වෙන ගමන් මාත් අලුතෙන් දේවල් ඉගෙන ගන්නවා. මගෙත් අඩුපාඩු හදාගෙන අපි ඔක්කොම එකතු වෙලා ඉස්සරහට යන්න. ජය වේවා.